පොසොන් පෝය පහුවෙලා දවස් කීපයක් වුණත් හඳ හරි ලස්සනට තාමත් පායලා. ඊයේ රෑ නැගෙනහිර අහසින් පායගෙන ඇවිල්ලා සෞම්‍ය සඳ එළිය අපිට බෙදලා දැන් මේ බටහිර අහසින් බැහැගෙන යන්නයි සූදානම. හඳ ඒ විදිහට එයාගේ දවස අවසන් කරලා යනකොට මම ලෑස්ති වෙන්නේ මගේ දවස පටන් ගන්න. ඉතින් මට කලින් මෙන්න මේගොල්ලෝ නම් දවස පටන් අරගෙන පේනවනේ එයාලගේ සද්ද බද්ද. ඒගොල්ලෝ ඉතින් කොහොමත් අපි හැමෝටම කලින් දවස් පටන් ගන්න අයනේ. දැන් වෙලාව පාන්දර 5යි. ඉතින් අද දවසේ මගේ වැඩ කටයුතු ටික පටන් ගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඊට කලින් චුට්ටක් මේ විදිහට එළියට ඇවිල්ලා මං වෙනුවෙන් පුංචි වෙලාවක් ගත්තා. පාන්දරට හමන සීතල හුලම් පොදක් ඇඟේ වැදිලා හොඳ නැවුම් හුස්මක් ගත්තාම අපිට පාන්දර නැගිට්ටාම දැනෙන අර පුංචි කම්මැලිකම එහෙමත් නැත්නම් අර පුංචි නිදිමත ගතිය එහෙමම නැති වෙලා ගිහිල්ලා හරි නැවුම්ව ප්‍රබෝධයෙන් දවස පටන් ගන්න පුළුවන්. දවසේ වැඩ ටික පටන් ගන්න පුළුවන් අපිට. ඉතින් මාත් ඒ විදිහට චුට්ටක් එළියට වෙලා ඉඳලා ඇවිල්ලා තේ ටික හදාගන්න වතුර ටික එහෙම තියලා බත් එකත් රයිස් කුකර් එකට තියාගත්තා. අද මට බිත්තර ටිකක් තඹ ගන්න ඕනේ. ඒකත් මම ස්ටීමරේ තියලා මේ විදිහට කප් එකකට දාලා බිත්තර ටික ස්ටීමරේ තියලා තමයි තඹ ගන්නේ. අමුතුවෙන් ඉතින් ගෑස් පුච්චන්න ඕනේ නැහැ. මෙහෙම කරනකොට බිත්තර හොඳට තැම්බෙනවා. මම දැන් කාලයක් තිස්සේ මේ විදිහට තමයි බිත්තර තම්බන්නේ. ඉතින් කටු අරින්න උනත් එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි සාමාන්‍යයෙන් ලිපේ තියලා තම්බනකොට නම් කට්ට ලේසියෙන් අරින්න පුළුවන් වෙන්න කියලා ලුණු ටිකක් දානවනේ. ඒ උනාට ඉතින් මේ විදිහට තැම්බුවා කියලාත් එහෙම කට්ට අරින්න අමාරුවක් නැහැ. තම්බලි ඉවරුණාට පස්සේ ඇල් වතුර එකකට දාලා විනාඩි 2ක් 3ක් වගේ තියලා කටු අරිනකොට අපූර්වට කට්ට අරගන්න පුළුවන්. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ ටික එහෙම වෙන අතරේ දැන් මං ලෑස්ති වෙන්නේ උදේටයි දවල්ටයි ඕන කරන ව්‍යංජන ටික හදාගන්න. ගෙදර ඉන්න අම්මා පරක්කු වෙලා නැගිටලා කලබලෙන් එහෙට මෙහෙට දුව ගෙදර ඉන්න අනිත් අයටත් කෑකෝ ගගහා දවසේ වැඩ ටික පටන් ගන්නවා කියන්නේ ඒක ගෙදර ඉන්න අනිත් සමාජිකයන්ටත් ඍජුවම බලපානවා. ඉතින් එතකොට ගෙදර අනිත් අයටත් දවස පටන් ගන්න වෙන්නේ හිතේ කේන්තියෙන් කලබලෙන් තරහෙන්. හැබැයි ගෙදර අම්මට පුළුවන් නම් චුට්ටක් පාන්දරින් නැගිටලා දවස පටන් ගන්න. අම්මට පුළුවන් ගෙදර අනිත් අයටත් ප්‍රබෝධයෙන් සතුටින් දවස පටන් ගන්න අවස්ථාව හදලා දෙන්න. රෑට ටිකක් වේලාසන නිදා ගන්න පුළුවන් නම් අඩුම තරමේ රෑ 10 වගේ වෙනකොටවත් නිදා ගන්න පුළුවන් නම් පාන්දර 4ට 5ට වගේ ඇහැරෙන එක එච්චර අමාරු නෑ. ඉතින් එහෙම රෑ වේල 5 නිදා ගන්න බැරි කෙනෙකුට නම් රෑට පහවදාට ඕන කරන දේවල් ලෑස්ති කරලා උයන්න කරන්න ඕන දේවල් ඒ වගේම බබාලා ඉස්කෝලේ යනවා නම් එයාලගේ පොත් බෑග් සපත්තු වගේ දේවල් ඇඳුම් එහෙම අයන් කරලා තියලා නිදා ගන්න පුළුවන් නම් ඉතින් පහවදා උදේට කලබලයක් නැතුව වැඩ ටික කරගන්න පුළුවන්. අද ඉතින් මං නැගිට්ටේ 5ටනේ. කොහොම හරි උදේ 6:00 වගේ වෙනකොට මං ව්‍යංජන ටිකත් ඔක්කොම උයලා තේ හදලා බෝතලෙට දාලා බත් එකත් උයලා උයන්නගත්තු භාජන එහෙමත් සෝදලා කුස්සියත් අස් කරලා ඔක්කොම වැඩ ටික ඉවර කරගත්තා. ඉතින් වෙනදා නම් එච්චර වෙලා යන්නේ පැයක් වගේ තමයි යන්නේ. අද ඉතින් වීඩියෝ කර උයපු නිසා චුට්ටක් ඉතින් වෙනදට වැඩිපුර වෙලාවක් ගියා. ඉතින් එහෙම කරගත්තාම හරි ලේසි. දැන් චූටි බබාලා දැන් මගේ බබාට අවුරුදු 2යි. ඉතින් එයා හොඳටම දුවන පනින ඇවිදින වයසනේ දැන් ඉන්නේ. ඉතින් එක තැනක එක විනාඩියක් ඉන්නේ නැති වයස. ඉතින් දවල් වෙලා නැගිටලා
ගෙදර වැඩ කරන්නයි එයාලගේ පස්සෙන් දුවන්නයි ගියාම ඇත්තටම ඉතින් චුට්ටක් කේන්තිත් යනවා. ඉතින් ඊට වැඩිය හොඳයි පාන්දර නැගිටලා මේ විදිහට මගේ වැඩ ටික ඉවරයක් කරගත්තාම දවල් වරුවට ඉතින් එයාලත් එක්ක ඉන්න පුළුවන් සැනසෙල්ලේ. උම්මලකඩ එකයි ගෝවා එකයි තෙල් දාන නිසා ඒ දෙක ඉස්සලාම මම ලිපෙන් තියාගත්තා. ඒ දෙක ඉදෙනකන් පරිප්පු එකට ඕන කිරි ටික මිරික ගන්න ඕනේ පොල් ටිකක් ගාලා. ඉතින් ඒ වෙනකොට බත් එකත් ඉදිලි ඉවරයි. මේ විදිහට චුට්ටක් මං හැඳිමිටෙන් බත් එක කූරු ගාගත්තා. නැත්තම් නිවෙනකොට කැට වෙනවා. ස්ටීමරේ ඇතුලේ තිබුණු බිත්තර එක අයින් කරගෙන ඊයේ රෑ ඉතුරු වෙලා තිබුණු බත් ටිකක් තිබුණා. ඒකත් මම මේ විදිහට ස්ටීමරෙම තියාගත්තා. පොඩ්ඩක් රත් වෙන්න අපිට උදේට කන්න ගන්න පුළුවන් නිසා ඒක. නැත්තම් ඉතින් බත් එක ඇතුලට උනත් පැත්තකට වෙන්න මේ ටික දාලා රත් කරගන්න පුළුවන්. දැන් මම පරිප්පු එකටත් කිරි ටික මිරිකලා දාගත්තා. ගොඩක් දවස් වලට මම පරිප්පු ඉස්සෙල්ලාම වතුරෙන් හරි පහු කිරෙන් හරි තැම්බෙන්න තියලා තැම්බුණාට පස්සේ තමයි කිරි ටික එකතු කරගන්නේ. ඒ වුණාට අද එකටම කිරි දාලා උයා ගන්න ඕන කියලා හිතුණා. ඒක නිසා එකටම කිරි ටික දාගත්තා. මේ වෙනකොට මලකඩ එකයි ගෝවා එකයි බාගෙට ඉදිලා තියෙන්නේ. තව ටිකක් මදි. ඉතින් ඒ ටික ඉදෙනකන් මම කුස්සියත් අස් කරගත්තා. ලොකුවට මුකුත් අස් කරගන්න තිබුණේ නැහැ. උයන අතරෙම ඉතින් කුස්සිය අස් කරගත්තාම ආය අමුතුවෙන් කුස්සිය අස් කරගන්න වෙලාවක් ගත වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට කුස්සියත් ඔක්කොම අස් කරගෙන භාජන ටිකක් තිබුණා සෝද ගන්න සින්ක් එකේ. ඉතින් ඒ ටික සෝද ගන්න තමයි හදන්නේ දැන්. භාජන ටික සෝදලා සින්ක් එක එහෙම ක්ලීන් කරලා ඉවර වෙනකොට ඔන්න ගෝවා එකයි උම්මලකඩ එකයි ඉදිලි ඉවරයි. ඉතින් ගෝවා එක බාලා මම ඒ ලිපේ පරිප්පු එක තියාගත්තා. ඉතින් මේ වෙනකොට ගෙදර අනිත් අයත් නැගිටලා ඉන්නේ. දැන් ඉතින් මං හදන්නේ හැමෝටම එකපාර තේ ටිකක් හදාගන්න. ඉතින් මං ඇරුණාම අපේ ගෙදර කවුරුත් පිටි කිරි බොන්නේ නැහැ. බබාලා වුණත් කිරි බොන්නේ නැහැ. මේ මං තමයි ඉතින් පිටි වලට හැබැයි වෙලා ඉන්නේ. ඇත්තටම මං දැන් සතියක් විතර කිරි පිටි ගේන්නෙත් නැතුව බැලුවා. මේ අතාරින්න try කරන්න බැලුවා. ඉතින් හරියන්නේ නැහැ. ඇත්තටම ඒක මම දැන් ඇබ්බැහි වෙලා වගේ ඉන්නේ. ඒක නැතුවම බෑ ඉතින්. ගෙදර අයට තේ ටික දීලා ඔන්න මාත් මගේ තේක බොන්න තමයි දැන් හදන්නේ. තේ එක එහෙම නිවාඩු පාඩුවේ බීලා දැන් ඉතින් මම හස්බන්ඩ්ගේ දවල් කෑම එක ලෑස්ති කරලා දෙන්න තමයි හදන්නේ අරගෙන යන්න. උදේට එයා ගෙදරින් කෑම කාලා යන්නේ. ඒක නිසා ඉතින් දවල්ට විතරයි කෑම එකක් ලෑස්ති කරන්න ඕනේ. ඉතින් මේ වෙනකොට උදේ 7:00ට විතර ඇති වෙලාව. මම ඉතින් හරි හෙමින් පාඩුවේ තමයි අද වැඩ ටික කරන්න. ඉතින් මොකද අද සෙනසුරාදා. අද බබාට ඉස්කෝලේ නැති නිසා උදේට ලොකු කලබලයක් නැහැ. ඉතින් ඉස්කෝලේ තියෙන දවස්වලට නම් කොච්චර පාන්දරින් නැගිට්ටා වුණත් මහා මොකද්ද අමුතු කලබලයක් ඇති වෙනවා උදේට ටිකක් වෙලා යනකොට නැගිට්ටට පස්සේ. ඉතින් අද එහෙම නෑ. මං ඉතින් කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා මගේ සෙනසුරාදා දවස ගත වෙන විදිහ කියලා. ඉතින් ඒකෙදිත් මම කියලා තියෙනවා සෙනසුරාදා කියන්නේ හරියට මගේ නිවාඩු දවස වගේ කියලා. හරි හෙමින් කිසි කලබලයක් නැතුව හරි නිස්කාන්සිය තමයි ඉතින් මම සෙනසුරාදාට වැඩ ටික කරගන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් මගේ channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න. ඒ වගේම ඔයා අදම නම් මගේ වීඩියෝ එකක් බලන්නේ මගේ channel එක subscribe කරලා දිගටම මගේ වීඩියෝස් බලන්න මමත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක ඉවර වෙනකම් බලලා like එකක් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. කෑම එක එහෙම ඔතලා තියලා මම දැන් හදන්නේ හස්බන්ඩ් යන්න කලින් මිදුලත් අතු ගා ගන්න
මොකද මේ දවස්වල බබාට චුට්ටක් අසනීපෙන් ඉන්නේ. එයා බෙහෙතුත් ගෙනල්ලා ඉන්නේ. ඉතින් දැන් හස්බන්ඩ් ඉන්න නිසා මං මිදුල අතු ගන්න ගියාට එයා ගෙට වෙලා ඉන්නවා. එයා ගියයින් පස්සේ අතු ගන්න ගත්තොත් ඉතින් බබත් මගේ පස්සෙන් එනවා. එතකොට ඉතින් දූවිලි එහෙම යනවා. ඒක නිසා තමයි එයා යන්න කලින් අතු ගා ගන්න හදන්නේ. ඉතින් මේ දවස්වල මිදුල අතු ගාන එක නම් චුට්ටක් විතර අමාරු වැඩක්. මොකද මේ දවස්වල සෑහෙන්න හුළඟ සැරයි. ඉතින් අතු ගාන කොළරොඩු ටික ඔක්කොම අහපව් එනවා. ඉතින් මේ ඊයේ හැන්දෑවෙත් මිදුල අතු ගෑවා. ඉතින් ඒ අතු ගෑවා වුණාට දැන් දවස් 2-3කින් අතු ගාලා නෑ වගේ තමයි කොළරොඩු තියෙන්නේ. සෑහෙන රොඩු තියෙනවා මිදුලේ හුළඟට ගහගෙන ඇවිල්ලා. ඉතින් කොහොම හරි හස්බන්ඩ් යන්න කලින් ඔන්න මම මිදුලත් අතු ගා ගත්තා මේ විදියට. අද ඉතින් මල් වලට වතුර දාන්න හැමත් නැහැ මට. ඊයේ හස්බන්ඩ් මේ ලස්සන වැඩ ඇරලා ආපු නිසා ඊයේ හැන්දෑවේ එයා මල් වලට වතුර දැම්මා. ඒක නිසා ඉතින් ඔන්න අද ඒ වැඩිනුත් නිදහස් මම. දැන් ඉතින් මිදුල ඔක්කොම අතු ගාගෙන ඉවරයි. පිටිපස්සේ පැත්තත් එක්කම වටේම අතු ගාගත්තා මම. ඉතින් ටික වෙලාවයි මිදුල මෙහෙම තියෙන්නේ නම් හුලම් පාරට කොළරොඩු ඔක්කොම ආයෙත් ගහගෙන එනවා මිදුලට. කරන්න දෙයක් නැහැ. ඉතින් මොනා කරන්නද නේද? අද ඉතින් චුට්ටක් වහින්න වගේ තියෙනවා. වෙහි කළුවරකුත් තියෙනවා. ඒක නිසා මම රෙදි එහෙම හේදුවේ නැහැ. එහෙම ගොඩාක් රෙදි තිබුණෙත් නැහැ. හොදන්න පොඩ්ඩයි තිබුණේ. ඒකත් ඉතින් හොදලා තෙත රෙදි ගේ ඇතුලේ දාගන්න තැනකුත් නැති නිසා ඒ ටික මං හෙටම හොදනවා කියලා හිතුවා. පුතාගේ සුදු රෙදි ටික විතරක් මම හොදලා දාගත්තා. මොකද ඉතින් ඒ ටික අනිවාර්යයෙන්ම හොදන්න ඕනේ. හෙට හොදන්නම් කියලා ඉන්නත් බෑ. කියන්න බෑනේ හෙටත් වැස්සොත් එහෙම. ඒක නිසා ඒ ටික හොදලා දාගත්තා. හැබැයි ඉතින් වේලෙන්නත් කලින්ම ගෙටි ගන්න වුණා. වනලා චුට්ට වෙලාවක් යනකොටම චූටි වැස්සක් ගියා අපිට. ලොකු වැස්සකුත් නෙමේ පොඩි පොද වැස්සක්. ඒ වුණාට ඉතින් රෙදි ටික ගෙට ගන්න වුණා මට. මොකද අර නිල් එහෙම හේදිලා යනවනේ. ඉතින් පොද වැටුණා වුණත් ඊයේ සෝදපු රෙදි ටිකක් තියෙනවා මට නමා ගන්න. දැන් ඉතින් මං ඒක ටික තමා නමා ගන්න හදන්නේ. ඉතින් පුතත් මේ වෙලාවේ මෙතනට වෙලා යාගේ හෝම්වර්ක් වගේක් කර ඉන්නවා. ඉතින් ඒක දැකපු නංගිටත් ඔන්න පොතකුයි පැන්සලකුයි ඕන වුණා. ඉතින් එයාත් දැන් ওই කුට්ටු ගගා ඉන්නවා මගේ ළඟට වෙලා. ඉතින් දෙන්න ළඟට වෙලා ඉන්න අතරේ මම රෙදි ටික නමගෙන රැක් වලට දාගත්තා. රෙදි ටිකක් නවල ඉවර වෙලා බබාලා දෙන්නව වොෂ් දැම්මුවා. දාලා මමත් වොෂ් එකක් දාගෙන තුන්දෙනාම උදේට කෑවා. කාලා බබාට බෙහෙත් ටික එහෙම දීලා එයාව චුට්ටක් නිදි කරා මම. වෙනද නම් මේ වෙලාවට එයා නිදියන්නේ නැහැ. ඒත් අර අසනීප නිසා ඇඟට අමාරු වගේ ඇති. ඒක නිසා වෙන්නේ නැති ඉතින් එයාට ටිකක් නිින්ද ගියා. එයා නිදි අතරේ මං තව පොඩි වැඩක් කරගන්න තමයි හදන්නේ. මේක ඉතින් එයා නැගිටලා ඉන්න වෙලාවට කරගන්න චුට්ටක් අමාරු වැඩක්. මේ තියෙන්නේ දුවගේ පුතාගේ ඇඳුම් දාන කබඩ් එක. ගෙදරට අඳින ඒවා නෙවෙයි අනිත් ඒවා. ගෙදරට අඳින ඒවා වෙනම මම අර ලාචු කබඩ් එකක දාලා තියෙන්නේ. මේකේ තියෙන්නේ යාලා ගමනක් යනකොට අඳින ඇඳුම්. ඉතින් බලන්නකෝ මං වලට ඇතුළ පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. ඔන්න බලන්න ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් නැහැ රෙදි ටික තියෙන විදිහ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම මගේ වැරද්ද. මම දවසක් මේක ඇරලා ලොක් කරන්න අමතක වෙලා එහෙමම තියලා ඉතින් අපේ දුව හිතේ හැටියට ඕක ඇතුළ සේරම ඇදලා ඉතින් මටත් එවලේ ඒක අස්කර ඉන්න වෙලාවක් තිබුණෙත් නෑ. ඔහොම්ම තිබ්බ විදිහටම දාලා වැහුවා. ඊට පස්සේ ඉතින් දවස් ගාණක් තිස්සේ අස්කර ගන්න ඕනේ කියලා හිතුවට අස්කර ගන්න හම්බ වුණේ නැහැ. අද තමයි ඉතින් වෙලාවක් හම්බ වුණේ අස්කර ගන්න. ඉතින් මං අස්කරන වෙලාවේ නම් වීඩියෝ කරේ නැහැ. මොකද දැන් බබා නිදි නිසා ලයිට් එකක් දාලා නිසා එයා හැරෙයි කියලා බයට මං ඉක්මනට අස්කර ගත්තා. ඒක නිසා ඉතින් වීඩියෝ කරගත්තේ නැහැ. ඉතින් මේ විදිහට උඩම කොටසේ එක පැත්තකට දුවගේ ඇඳුනුයි අනිත් පැත්තේ පුතාගේ ඇඳුනුයි තිබ්බා.
යට රැක් එකෙත් ඒ පැත්තේ පුතාගේ ඇඳුම් ටිකක් තමයි තිබ්බේ. සහ මේ යාලා නිතරම පාවිච්චි නොකරන ඇඳුම් වගේකුත් තිබුණා. ඒ ටිකත් කෙරවලට වෙන්න තියාගත්තා. මෙතන ඉතින් මම දුවගේ ගමන් දාන සපත්තු ජෝඩු දෙකක් තියාගත්තා. එහෙට මෙහෙට දාන ඒවා නම් ෂූ රැක් එකේ තමයි තියෙන්නේ. ඉතින් මේවත් එතන තමයි තිබුණේ. ඒ වුණාට මේවා එතන තියලා එයාගෙන් පරිස්සම් කරගන්න හරි අමාරුයි. එයා ඉතින් හැමතිස්සෙම ඒවත් අරගෙන දාගෙන යන්න හදනවා. එහෙට මෙහෙට යනකොට එළියට යනකොටත් ඒවා දාගෙන යන්න හදනවා. ඒක නිසා ඉතින් ඒ ටිකත් මං මෙතනින් තියාගත්තා. මේකේ නම් තියෙන්නේ යා චූටි කාලේ දාපු ඔය හෙඩ් බෑන්ඩ් ඒ වගේ දේවල්. මෙන්න මේකේ නම් ඉතින් ගොඩක් විශේෂ දෙයක් තමයි තියෙන්නේ. පෙන්නන්නම් මං ඔයාලට. මං හිතනවා මේ වගේ බොක්ස් එකක් නම් හැම අම්මා කෙනෙක් ගාවම ඇති කියලා. ඔන්න ඕවා තමයි තියෙන්නේ ඕකේ. මේකේ පුතයි දුවයි දෙන්නම චූටි කාලේ දාපු කළු වලලු කිරි පබලු ඒව තමා තියෙන්නේ. ඉතින් මේ කළු වලලුයි කිරි පබලුයි පුතාට දාපු ඒවම තමා දුවටත් දැම්මේ. පුතාට දාපු ඒවා මම මේ වගේ මේ බොක්ස් එකේම මෙහෙම පරිස්සමට අරන් තියලා තිබුණා. ඉතින් මේ තියෙන්නේ ඌවා. මේවා දකින්නකොට ඉතින් හිතට කියාගන්න බැරි මොකද්ද අමුතු හැඟීමක් දැනෙනවා. මේ තියෙන්නේ පුතාගේ ඉන්නට දාලා තිබුණු කිරි පබලු වල. ඉතින් දුවට නම් දැම්මේ නෑ. සාමාන්‍යයෙන් ගෑන් ළමයින්ට ඉන්නට දාන්නේ නැහනේ. ඉතින් මේ තියෙන්නේ යාගේ අතට බඳලා තිබ්බ කිරි පබලු වලක්. ඉතින් දුවටත් මං ඒවම තමයි බැන්දේ. එතකොට ඔන්න ඔය කොලේ ඔතලා තියෙන්නේ තව විශේෂ දෙයක්. ඒ තමයි දුවගේ පුතාගේ දෙන්නගේ පෙකණි කටු දෙක. ඉතින් මං ඒ දෙකත් හරි පරිස්සමට තාම තියාගෙන ඉන්නවා. දැන් පුතාට අවුරුදු 7ක්. ඉතින් තවමත් ඒක මගේ ළඟ තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට මම මේ බොක්ස් එක ඇරලා මේවා අරගෙන බලනවා. ඇත්තටම ඒක මාරම ඒක කියන්න තේරෙන්නේ මහා අමුතු හැඟීමක් ඉතින් හිතට දැනෙනවා මේවා දකිනකොට. මං හිතනවා ඉතින් හැම අම්මා කෙනෙක්ගේ ගාවම මේ වගේ බොක්ස් එකක් ඇති කියලා. ඉතින් හරි පරිස්සමට මම මේකත් මේක ඇතුලෙන් තියාගෙන ඉන්නවා. ඊළඟ රැක් එකේ මම තියාගෙන ඉන්නේ පුතාගේ පොත්. එයාගේ මොන්ටිසෝරියේ පාවිච්චි කරපු පොතුයි එක වසරේ පාවිච්චි කරපු පොතුයි තමයි තියාගෙන ඉන්නේ. ඉතින් ඔයාලා බලනවා ඇති රෙදි දාන කබඩ් එකේ මොකද පොත් දාලා තියෙන්නේ කියලා. මට ඉතින් මේ ටික තියාගන්න වෙන තැනක් නැහැ. එළියේ කොහෙවත් තියන්න බෑ. බබා එක්ක එයා ඉතින් අදිනවා. පුතාගේ ඔය කතන්දර පොත් එහෙම ගොඩාක් එයා ඉරලා නාස්ති කරා. ඉතින් ඒක නිසා තමයි මේ ටික මම මෙතන දාලා තියාගෙන ඉන්නේ. ඉතින් පොත් කබඩ් එකක් අරගන්නත් බෑ. මොකද අරගෙන මට තියාගන්න ඉඩක් නැහැ. අපි ඉතින් ගේ තාම බාගෙටනේ හදලා තියෙන්නේ. තාම හදාගෙන යන ගමන්නේ. ඒක නිසා ඉතින් තවත් කබඩ් එකක් අරගෙන ගෙදර බඩු පුරව ගන්න බෑ. ඒක නිසා තමයි ඉතින් මේ විදිහට තියාගෙන තියෙන්නේ. යටම රැක් එකේ බබාලගේ අයින් කරපු ඇඳුම් තමයි තියෙන්නේ. යාලා චූටි කාලේ පාවිච්චි කරපුවා. චූටි ගවුම්, මේස්, තොප්පි, චූටි සපත්තු ඒ වගේ දේවල්. ඔතනින් ওই පොඩි උරේ නම් මම දාලා තියෙන්නේ තව කෙනෙකුට දෙන්න පුළුවන් ඒවා. ඒ ටික ඉතින් කාව හරි හොයලා දෙන්න ඕනේ. අනිත් ලොකු උරේ නම් එහෙම දෙන්න පුළුවන් ඒවා නැහැ. ඉතින් ඒවා මම තියාගෙන ඉන්නවා මගේ මතකයන් විදිහට. කවදා හරි ඉතින් එයාලා ලොකු වුණාම ඒ දේවල් එයාලට පෙන්වන්නත් පුළුවන්. ඉතින් ඒ ටික එහෙමයි. ඒකේ උඩ කබඩ් එකේ උඩත් පුංචි ඉඩක් තියෙනවා. එතනින් මම තියාගත්තා බබාලගේ ක්‍රීම් බෝතල්, පවුඩර්, ඕඩිකොලොන් වගේ දේවල් ටික. ඒ ටික විතරයි එතන මම තියාගත්තේ. වැඩි මොකුත් තියාගත්තේ නැහැ. මෙතනත් ඉතින් මොකක් හරි උස එකක් හම්බුනොත් ගෙනත් තියලා ඒකට නැගලා මේ ටිකත් අදින්න බැරි කමක් නැහැ අපේ දුව. ඒක නිසා ඉතින් මේ ටික විතරක් මම මෙතනින් තියාගත්තා. මෙතන උඩින් මේකේ කබඩ් එකේ උඩින් මෙන්න මේ ලාචු කබඩ් එකක් තියාගත්තා. ඒකෙත් තියෙන්නේ දුවගේ මගේ කොණ්ඩ කටු, පනා, කොණ්ඩ බෝල් වගේ ඒවා. උඩම ලාචු දෙකේ මගේ මැහුම් වැඩවලට ඕන කරන බඩු ටිකක් මම දාගෙන තියන් ඉන්නවා. ඉතින් මේ තියෙන්නේ මගේ ගාව තියෙන පොත් එකතුව. මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම හරිම ආසයි පොත් කියවන්න.
හිතේ පුංචි කොනක පුංචි ආසාවක් තියෙනවා ගෙදරම චූටි පුස්තකාලයක් හදාගන්න මටම කියලා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම මේ අතේ සල්ලි තියෙන වෙලාවට පොත දෙක අරගෙන මේ විදිහට පොත් ටිකක් එකතු කරගන්නේ. කබඩ් එකේ භාගයක් විතර අස් කරනකොට ඉතින් දුව නැගිට්ටා. ඉතින් පොඩ්ඩක් එහෙමෙන් සද්ද බද්දත් ඇහෙනවනේ වැඩ මං කරනකොට. ඉතින් ඒක නිසා වෙන්නේ නැති. නැත්තම් වෙනදා ඊට වැඩිය වෙලාවක් නිදා ගන්නවා. කොහොම හරි ඉතින් එයාවත් සේව් කරගෙන ළඟින් තියාගෙන ඔක්කොම ටික අස් කරගත්තා. ඉතින් මේ වෙනකොට වෙලාව උදේ 11:00ට 11:45ට විතර වගේ. මේ වෙද්දි ඉතින් මට කරන්න තියෙන වැඩ ටික මම සේරම කරගෙන ඉවරයි. ඉතින් උදෙන්ම නැගිටලා වැඩ ටික පටන් ගත්ත නිසා තමයි මට මේ වෙලාව වෙනකොට මේ වැඩ ටික ඔක්කොම ඉවරයක් කරගන්න පුළුවන් වුණේ. ඉතින් එහෙනම් වෙනද වගේම අදත් මාව බලන්න ආපු ඔයාලා හැම කෙනෙකුටම ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්. ඔයාලා හැම කෙනෙකුටම සතුට සැනසුම පිරුණු සුබම සුබ දවසක් වේවා. බුදු සරණයි හැමෝටම.